88 89 කලබල කාලේ දයා පතිරණ කියලා ජයවර්ධන විශ්වවිද්‍යාලේ හිටපු ශිෂ්‍ය නායකයෙක්ව ගෙනල්ලා මරපු තැන. පිළියන්දල පානදුර බණ්ඩාරගම ඒ වගේම මේ බස්නාහිර පළාත් හැමෝටම බොල්ගොඩ ගඟත් එක්ක ඔය මතකයේ ඉඳලා ඇති ඔයගොල්ලෝ. මට ඉතින් හිතුණා ඔයගොල්ලොත් එක්ක මේ මතකය බෙදා ගන්න. වාහනත් දෙක තුනක් දාන්න පුළුවන් ලොකු වාහන. පොඩි බයකුත් එනවා. ඒ කාර් එකේ හිටපු එක්කෙනෙක්වත් බේරුනේ නැහැ. මුළු කාර් එක වතුරේ ගිලිලා තිබ්බේ. අපි පිළියන්දල ඉඳලා එහෙම නැත්නම් කැස්බෑවේ ඉඳලා පානදුරේට යන්න ඉස්සර බණ්ඩාරගමට යන්න උනානේ. ඔව්. බණ්ඩාරගමට ගිහිල්ලා පානදුරේට යනවා කියන්නේ එන දුර ගමන. ඉතින් ඔය අතරතුර එක තැනක් තියෙනවා පිළියන්දලත් ඒ කියන්නේ පිළියන්දල 162 පාරක් පානදුරත් යා කරන තැන. ඒ තමයි හිරණ. හිරණ දැන් පාලමක් තියෙන්නේ මේ ළඟදිත් යනකොට මට මේ මතකය ඇවිස්සුණා. මට ඉතින් මේ මතකය ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕන වුණා. ඔය හිරණ ඒ කියන්නේ වැල්මිල්ල කිදෙල් පිටියෙන් හිරණ පාරේ දැන් බස් එකකුත් වැඩ කරනවා. ඉතින් ඔතරින් යද්දි තාමත් මට අමතක වෙන්නේ නැති මතකයක් තියෙනවා. මට ඉතින් හිතුණා ඔයගොල්ලොත් එක්ක මේ මතකය බෙදා ගන්න. ඇත්තටම මේ මතකය සුන්දරයි. ඉස්සර මගේ අත්තම්මට අන්තිම කාලේ අංශභාගය හැදලා හිටියා. ඉතින් මේ අංශභාගය හැදුනහම ඒ දවස්වල අංශභාගයට බෙහෙත් කරන ડોක්ටර් කෙනෙක් හිටියා පානදුරේ මට මතක හැටියට. ඔව්. ඉතින් අපිට වාහන තිබ්බේ නැහැ, වාහන කාර් වයන් තිබ්බේ නැහැ. අපි රෙන්ට් එකට අරන් තමයි වාහනයක් අත්තම්මම බෙහෙත් ගන්න අරන් ගියේ. ඉතින් ඒ වෑන් එක ඔය හිරණ පාලම තිබ්බේ නැහනේ. ඉස්සර උතර තිබ්බේ පාලම්පාරු. අන්න ඒක තමයි ලස්සනම මතකය. පාලම්පාරු. උතර තියෙනවා අම්බලම. ඒ අම්බලමේ තමයි ඔය JVP ඒ කියන්නේ 88 89 කලබල කාලේ දයා පතිරණ කියලා ජයවර්ධන විශ්වවිද්‍යාලේ හිටපු ශිෂ්‍ය නායකයෙක්ව ගෙනල්ලා මරපු තැන. ඒ තමයි ඔය හිරණ තොටුපළ. ඔය තොටුපළ තාමත් තියෙනවා දැන් නම් කැලේ වැවිලා. ඒතර ඇත්තටම ගොඩක් ඔය මිනි බැරුම් ඔය උතර ඉස්සර වෙච්ච දේවල් ඒතර තමයි වෙලා තියෙන්නේ. ඔය දයා පතිරණවත් ගෙනල්ලා මරලා එල්ලපු හරි ගිනි තියපු තැනක් තමයි ඔය උතර. ඉතින් උතර පාලම්පාරුවක් තිබ්බා. මරු දැන් නම් පාලම්පාරු දකින්න මේ පැත්තේ අඩුයි. මං හිතන විදිහට පාලම්පාරු මේ පැත්තේ නැහැ දකින්න. ඉතින් ඔය පාලම්පාරුවේ තමයි ඉස්සර අපි අපේ අත්තම්මව බෙහෙත් ගේන්න එක්ක ගියා. මට මතක හැටියට ඔය පොඩි වයසක අංකල් කෙනෙක් තමයි ඔය පාලම්පාරුවේ තියෙන යකඩ ලණුවක් තිබ්බේ මට. ඔව් යකඩ ලණුවක් මතක හැටියට තිබ්බේ. ඔය යකඩ ලණුව ඔය රුපියල් 10ක් හරි 20ක් හරි මාමට දීලා වාහනත් දෙක තුනක් දාන්න පුළුවන් ලොකු වාහන. පොඩි බයකුත් එනවා. වාහනත් දාගෙන අච්චර බරක් පටවන් යනවා කියන්නේ නේද? ඉතින් ඔහොම යද්දී මට මතකයි ඉන්න වයසක අංකල්ලා එතකොට තරුණ කට්ටිය ඔය කඹේ අදින්න උදව් කරන ඔය අංකල්ට. ඒ අංකල් විතරයි තනියෙන් එක හිටියේ. ඉතින් මාත් එන කොළුව කාලේ පොඩි කාලේ ඉතින් මටත් ඕක එන මේකක්. ඉතින් අරක අදිනවා මාත් පොඩි අතින් පොඩ්ඩක් මට මතකයි තල්ලු කරනවා. ඉස්සර අපේ අම්මලා එහෙම යන්න දෙන්නේ නැහැ ඔය අයිනට. ඉතින් ඔහොම තමයි මේ මතකය ඔයගොල්ලොත් එක්ක අවශ්‍ය ගන්න හිතුනේ. ඉතින් හරි ලස්සනයි මේ මතකය. මොකද තව මට මතකයක් එනවා ඔය හා සම්බන්ධ දවසක් පානදුරේ පැත්තේ වෙඩින් එකකට ගිහිල්ලා කා එක එනකොට ගෙදර මං හිතන විදිහට ෆැමිලි එකක්. ඔව් මතක හැටියට ෆැමිලි එකක්. ඒගොල්ලෝ බීලා ඇවිල්ලා තිබ්බේ. බීලා ඇවිල්ලා පාලම්පාරුව තියලා තින්නේ මෙහා යුරේ. ඒ කියන්නේ පිළියන්දල පැත්තට ගඟේ බොල්ගොඩ ගඟේ පිළියන්දල පැත්තට වෙන්න තියෙන යුරේ තමයි ඔය පාලම්පාරුව තියලා තියෙන්නේ. ඉතින් ඔහොම රෑ ඒගොල්ලෝ බීමතින් හිටින්ද මේගොල්ලෝ පාලම්පාරුව තියනවා කියලා කෙලින්ම දාලා තින්නේ ගඟට. හැබැයි දුක කියන්නේ ඒ කාර් එකේ හිටපු එක්කෙනෙක්වත් බේරුනේ නැහැ. මුළු කාර් එක වතුරේ ගිලිලා තිබ්බේ. අන්න ඒක ඒ කියන්නේ මේ හා සම්බන්ධ ඒ හරිය තියෙන මාර මතක ටිකක් තියෙනවා. ඒ වගේම ගොඩක් මතක අසුන්දර මතක. හැබැයි මට සුන්දර මතකේ උනේ පාලම්පාරුව ගමන. මොකද අද කාලේ කාටවත් මං හිතන්නේ ගොඩක් මිනිස්සු පාලම්පාරුවක ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් මම ගියා පොඩි කාලේ ඒ පාලම්පාරුවේ. 2008 2007න් පස්සේ ලංකාවේ වෙච්ච සංවර්ධන ව්‍යාපෘතිත් එක්ක ඔය පාලම හැදුවා. ඔව් එතකොට ඔය පාලම්පාරුවත් අපේ මතකෙනුත් අපේ පරිභෝජනයෙනුත් අයින් වුණා. ඉතින් ඒ ලස්සන මතකෙත් එක්ක පිළියන්දල පානදුර බණ්ඩාරගම ඒ වගේම මේ බස්නාහිර පළාත් හැමෝටම ගඟත් බොල්ගොඩ ගඟත්
එක ඔය මතකේ විඳපු ඇති විඳලා ඇති ඔයගොල්ලෝ. ඉතින් මේ මතකේ විඳපු අය කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඒක ලස්සන මතකේ. ඒ මතකය ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලන්ගේ මතකේ අවුස්සන්න මටත් පුළුවන් වුණා. ඉතින් අපි තව මතකකින් හමු යමු. මතක නම් මාර සුන්දරයි. ඒ මතක ජීවිතේට අමතක කරන්න බෑ. ඒ මතක හරියට නිකන් ප්ලේන් ටියක් පොද්දි මාරි එකක් පොඟෝලා වගේ පොඟුවන් කන වගේ මාර රසවත් මතක. ඉතින් අපි තව මතකකින් හමු යමු. ඒ හමු වෙනකන් ඔයගලන්ට ජය වේවා.